මෙන්න පුතේ හරියට හරි මේ වතාවේ කැම්පස් යන සෙට් එක. එතකොට මේ පන්ති බොහොම අමාරුවෙන් සල්ලි ගෙවන කෙනා ඉන්නේ. එයාට තමයි ඔක වැඩිම වටිනාකම තේරෙන්න ඕනේ. මොහොතේ පුතේ ඔයා මේ ප්‍රශ්න ගැන හිත හිතා ඉන්නව වෙනුවට ඔයා ඉගෙන ගන්න උත්සාහ කරන්න ගියාම ඔයාට වෙන දේවල් හිතන්න නෑනේ. මේ දරුවා මේ මෙහෙමයි කියන්නේ. සර් සෙකන්ඩ් ෂයි එක කරද්දි මට පේපර් හරියට නෑ ෆස්ට් ටයිම් එක කරද්දි තමයි වෙලා තියෙන්නේ. පේපර් එක හරියට කරන්න බැරි වුණ නිසා දැනුණ අපහසුතාවයත් එක්ක මම හිතාගත්තා සර් සෙකන්ඩ් එක නම් ගැම්මෙන්ම බහැලා වැඩේ කරනවා කියලා. ඒත් දැන් ඒ ගැම්ම නෑ කියලා දැනනවනේ. ආයේ වෙන දේවල් වලට හිත යනවා වැඩි වෙලා වගේ තේරෙනවා. මට ආයේ ට්‍රැක් එකට පනින්න ඕනේ. ඒකට කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ. පුළුවන් නම් උපදේශයක් දෙන්න. හරි පුතේ මේකයි ඉතින් ඇත්ත කතාව. හරි සත්‍ය සිද්ධිය මේකයි. ගෙදර හැමෝම වැඩක් නැතුව හරි නිදහසේ ජීවත් වෙද්දී. හරි ඔයා විතරක් සමහර වෙලාවට මහරෑ පුරාවට ඇහැරගෙන පාඩම් කරනවා ඇති. හරි ගෙදර අය ටීවී බලද්දි දවල්ට ඔයා ටීවී බලන්නේ නැතුව ඔයා වැඩ කරනවා ඇති. හරි ඒ වගේ ඔයා විතරක් මේ ලෝකේ කරන දේවල් මේ දවස්වල. හරි මං කියන්නේ මේ ලෝකේ නෙමෙයි මේ ඔයාලගේ ගෙදරදී. හරි ඔයා විතරක් එහෙම කරන දේවල් ඇති. හරි තවත් සරලව කියනවා නම් දැන් ඔන්න පහුගිය දවසේ වැලන්ටයින් සමරුවනේ දැන් අද ඉදම මේ රතු පාට ඇඳන් ඇවිල්ලා ඉන්නේ ගොඩාක් පුතේ. හරි එදා ගෙනත් දුන්න එක අද පෙන්න අඳගෙන එන්න කියන්න ඇතිනේ සමහර වෙලාවට. හරි මං කියන්නේ හරි එහෙම ඔයාගේ යාළුවෝ ටික වැලන්ටයින් සමරනවා වෙන්න පුළුවන්. හරි මාර හැමදාම මේ කතාව කියන්නේ. හරි මෙන්න මේ කතාව කියන්නේ මොකද්ද? මෙන්න A level කරන ළමයි සෙට් එක. හරි මෙන්න පුතේ හරියට හරි මේ වතාවේ කැම්පස් යන සෙට් එක. මේ වැලන්ටයින් සමරන ඔයාගේ යාළුවා. මේ වැලන්ටයින් දැන් අවුරුදු ගානකට කලින් සමරලා දැන් ඉතින් මේ තව ඊට වඩා වැඩි දේවල් කරන කට්ටිය මේ. හරි ඒ කියන්නේ එයාලා මේ කඩයිමෙන් ගොඩාක් දුරයි. හරි මට ඔයාලට සරලව කියන්න තියෙන්නේ ඔයාට මෙතෙන්ද මේ අහන්න මම දැන් ඔය කියන කතා අහලා ඔයාලා මොටිවේට් වෙනවා නේද? මම කියන කතා අහලා පුතේ ඔයාලා සතියක් වැඩ කරනවා නේද? කවදාකවත් පුතේ සතියක් වැඩ කරා කියලා මං කියන දෙයක් අහගෙන හිටියයි කියලා හරි ඔයාට කවදාකවත් ඒ ගන්න මොරාල් එකෙන් කවදාකවත් ඔයාට මෙතෙන් එන්න බෑ. හරි ඔයාට මෙතෙන්ට එන්න ඕනේ නම් ඔයා කරන්න ඕනේ මම මේ අද දවසේ කිව්ව වෙන කතාවෙන් එන මොටිවේෂන් එක එහෙම නැත්නම් ඒකෙන් ඔයාට එන ගැම්ම හරි ඔයා ඒ ලෙවල් කාලේ පුරාවටම අකණ්ඩව තියාගෙන හිටියොත් හරි තමයි පුතේ ඔයාට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. අර ඔය කියන ඔය මැසේජ් එක එවපු දරුවා මොකෝ වෙන්නේ එක්සෑම් එකේදී විභාග කොමසාරිස් දුන්නානේ නිකන් අඹ වැඩ කරේ නෑ නේද කියලා හොඳට තේරෙන්න ඇන්නුවනේ පුතේ දසාතේ. එදා කොහොමද ගෙදර ආවේ අඬාගෙන. හරි ඒ වගේම එදා තිබ්බ හෙන හයියක් මම දෙනවා ඊළඟ ගිය පාර නම් මම නිදාගත්ත දවසට පැය 6-7ක්. හරි මේ පාර මම සර්ව රාත්‍රිකව වැඩ කරනවා. අන්න එහෙම කියලානේ බල ගෙදර ආවේ. මම නම් කවදාවත් එහෙම අන්තවාදී නෑ. ඔයාලා අනිවාර්යෙන් පුතේ පැය 4ක් පැය 5ක් බුදියා ගන්න. පැය 4 අනිවාර්යෙන් බුදියා ගන්න. අනිවාර්යෙන් බුදියා ගන්න. හොඳට මතක තියාගන්න මේ කතාව. හොඳට මතක තියාගන්න මෙන්න මේ කතාව. සරලව හරි ඔයා මෙහෙම නිකම් විඩෙන් විඩේ යන්නම් වාලේ ගන්න මොටිවේෂන් එකෙන් සතියක් වැඩ කරලා නම් කවදාකවත් ඔයා හිතන්න එපා මෙතෙන් එන්න පුළුවන් වෙයි කියලා. තේරුණාද? දැන් අපි සාමාන්‍යයෙන් පුතේ ඔයාලට උදව්වක් වෙන්න ඔයාලා මානසිකව වැටිලා ඉදි මේ මගේ දරුවෝ මේ වගේ කතාවල් කියපුවාම පස්සේ අපි සමහරවිට ඔයාලට හිත හැදෙන්න මොන හරි දෙයක් කියනවා. හැබැයි මම ඒක කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න මේක සතියෙන් නැති වෙන්න නෙමෙයි. හරි මේක අඩුම තරමේ මාස 2-3ක් අල්ලගෙන ඉන්න ඕනේ. ඔයාලා දන්නවද මොටිවේෂන් කියන්නේත් වෙනම බිස්නස් එකක්. දන්නවද? හරි ඉන්නවා මොටිවේෂනල් ස්පීකර්ස්ලා කියලා කට්ටියක්. හරි ආයතන වලින් එයාලව හයර් කරනවා. දන්නවද දැන් හිතන්නකෝ මොකක් හරි කම්පැනි එකක් වැඩ කටයුතු අඩුවෙන් වෙනවා කියලා.
ඒ කම්පැනි එකේ වැඩ කටයුතු හරියට යන්නේ නැහැ. ඒ ඔයාලා දන්නවද මේ ඉන්නවයි කියලා HRM කියලා සීන් එකක් දන්නවද? Human Resource Management. HRM කියලා දැන් සාමාන්‍යයෙන් ගාමන්ට් එකක් ගත්තොත් පුතේ ඒ ගාමන්ට් එකේ තියෙනවා HRM එකක්. හරි Human Resource Management ඒ සෙක්ෂන් එකක් තියෙනවා. එයාලා බලනවා මේ සෙක්ෂන් එකේ කොහොමද ඵලදායීතාවය දැන් එක එක සෙක්ෂන්ස් වල. හරි සමහර වෙලාවට එක සෙක්ෂන් එකක් පුතේ අඩුවෙන් වැඩ කරනවා නම් සමහර දේවල් තියෙනවා. එක්කෝ එයාලට මොකද සැලරීස් විදියට වැඩි කරනවා. හරි එහෙම නැත්නම් එයාලට දෙනවා මොනවා හරි පාටි එකක් හරි දීලා එයාලව තව පොඩ්ඩක් අන්න මේකට ආසාවක් ඇති කරනවා. එහෙම නැත්නම් තව විකල්පයක් තමයි පුතේ එයාලට ඇවිල්ලා කතා කරනවා මොටිවේෂනල් ස්පීකර් කෙනෙක්. හරි මොටිවේෂනල් ස්පීකර්ස්ලා ඉන්නවා පුතේ ලක්ෂ ගණන් කෝටි ගණන් හොයන කට්ටිය. තේරුණා නේද? ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ මේ මගේ නම කියලා කියන්නේ නැතුව ඉන්නම්. හරි සාමාන්‍යයෙන් පොත් පවා ලියලා තියෙන කෙනෙක් ඉන්නවා මොටිවේෂනල් ස්පීකර් කෙනෙක්. මං හිතන්නේ මිනිහා හොයාලා ඇති කෝටි ගණන් වලින්. කොවිඩ් වලට කලින් එහෙම අර බණ්ඩාරනායක සම්බන්ධතාවලා BMICH එකේ හරි ඔන්න ඒකෙත් දානවා මේ එන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා සත් මෙන්න සාර්ථකත්වයේ රහස් කියලා. හරි සාර්ථකත්වයේ රහස් කියලා ඉතින් කරනවා සෙමිනාර් එකක්. හරි ඕක ඉතින් අහගෙන ඉන්නවා මිනිස්සු ගිහිල්ලා. දැන් හිතාන ඉන්නේ මිනිස්සු හිතාන ඉන්නේ අනේ Tamanට ඒවා දන්නේ නැති හින්දා සාර්ථකත්වයේ රහස් දන්නේ නැති හින්දා තමයි Taman අසාර්ථක වෙලා තියෙන්නේ කියලා. එයාලට තේරෙන්නේ නැහැ Taman වැඩ කරමු නැති. දැන් ඊට පස්සේ ඉතින් මොටිවේෂනල් ස්පීකර් එක මේ ස්පීච් එක අහගෙන ගෙදර යන්නේ නිකන් අම්මට උඩු. හරි ගිහිල්ලා බිල් ගේට්ස් වෙනවා කියලා. හරි එලෝන් මස්ක් වෙනවා කියලා තමයි යන්නේ. හැබැයි ඉතින් ඒ මොටිවේෂන් එක කියන එක පුතේ තියෙන්නේ සතියයි. හැබැයි මං කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් නරකයි කියන එක නෙමෙයි පුතේ. ඒකෙන් ඊට පස්සේ ඉන්නවා 105ක් විතර වගේ ප්‍රමාණයක් මෙන්න මෙතෙන්ද සෙට් වෙන. හරි මෙතෙන්ද සෙට් වෙන. ඇත්තටම තමන්ගේ ඇතුලේ තියෙන ජවය මොකද්ද කියලා දන්නේ නැති කට්ටියක් ඉන්නවා. අන්න ඒ කට්ටිය මොකෝ වෙන්නේ මේ අර සෙමිනාර් එකකින් ඉගෙන ගන්න දේ හරි එයා සමහර වෙලාවට ලයිෆ් ටයිම් එකටම පුතේ පාවිච්චි කරනවා. තේරුණා නේද? සමහර අය ඉන්නවා සෙමිනාර් එකට එනවා ඒකේ දෙන දැන් එදා ෆුල් මොරල් ඉතින් අරයත් නිකන් ස්ටේජ් එකේ දුවලා කරලා කෑ ගහලා අර දැකලා තියෙනවද? අර මේ දැන් ඔය මව්පිය ගුණ වන්දනා එහෙම කියලා කරන්නේ පුතේ මොකද්ද? අර අම්මවයි දරුවවයි ළඟ තියාගෙන අර අත් දෙක අල්ලගෙන අඬවලා අර ඊට පස්සේ ඇත්තට මේ අම්මගේ ගුණ අර තේරුම් කරලා දෙන එක. ඒකෙදි සමහර දරුවෝ ඉන්නවා ඒක තේරුම් ගන්න කට්ටිය. ඒකත් පුතේ ඒකත් ඇත්තට මේ චින්තනයේ පැත්තෙන් ඒ දරුවව අර අම්මත් එක්ක තාත්තත් එක්ක තියෙන බොන්ඩ් එක හදවන එක. හරි ඒක වගේම දෙයක් තියෙනවා. ඉතින් ඒකෙදි ඇත්තට මේකේ හොඳ දෙයක් තියෙනවා. හරි හොඳ දෙයක් තියෙනවා. ඒ වගේම තමයි අරකත් ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට හරි ඔය මේ කම්පැනිස් වල එහෙම ගෲප් වර්ක් එකක් කියලා කරන්න මොකද්ද කරන්නේ? හරි ගෲප් එක ඒ කියන්නේ තමන්ගේ ගෲප් එකේ කට්ටියන්ට අනිත් අයව විශ්වාසය ඇති කරන්න. මොකද කරන්නේ? එක්කෙනෙක් ස්ටේජ් එකේ උඩ ඉඳන් පුතේ අනිත් පැත්ත හැරිලා මෙහෙම වැටෙනවා. හරි එයාගේ ටීම් එකේ අනිත් අය තමයි යාව අල්ලන්නේ. දැන් ඒකට හිතන්නකෝ අනිත් පැත්ත හැරිලා වැටිලා ඌ ගැල්ලුවේ නැති වුණොත් ආය බඩු බනිස්නේ. හරි ඉතින් අන්න ඒ විශ්වාසය අර කට්ටියගේ බලාපොරොත්තු තමයි මෙහෙම අල්ලගෙන මට මතකයි දැනට අවුරුදු කීපයකට කලින් ඔය වගේ ඉවෙන්ට් එකකදී හරි අනිත් කට්ටිය හරියට මෙයාව අල්ලගන්නේ නැතුව ඒ වගේ ගෑනු ළමෙක් මට මතක විදියට ඔෆිස් එකක එයා මැරෙනවා. කිලිම ඔළුව වැදිලා මැරෙනවා. හරි ඔය වගේ දැන් මතකද ඔය වගේ මේ ඉවෙන්ට්ස් වල සමහර වෙලාවට හරි කට්ටියකදලා කෑ ගහලා පුළුවන් කියලා එහෙම කෑ ගහන්නේ. හරි ඒවා මොටිවේෂන් හරි ඒවා බිස්නස් හරි ඒක හොඳට තේරුම් අරගන්න. හැබැයි ඔయిత වඩා පුතේ වෙන්න ඕනේ ඔයාගේ ඔළුවට යන්න ඕනේ ඔයාගේ ටාගට් එක. ඔයාගේ ඩිසිප්ලින් එක මොටිවේෂන් එකට වඩා ඩිසිප්ලින් සෙල්ෆ් ඩිසිප්ලින් එක තමන්ගේ ටාගට් එක වෙනුවෙන්. දැන් බලන්න අර දරුවා මගෙන් අහනවා එයාට කලින් එහෙමත් කියලා තිබුණා විභාගයෙන් පස්සේ එහෙම හිතුණා නම් ආය අද හිත එක එකද අද මේ පන්තියනුත් ආවා එහෙම චිට් එකක්. හරි අනේ සර් මගේ හිත එහෙට මෙහෙට යනවනේ එයාට ඒ දරුවා නම් කිව්වේ ගෙදර ප්‍රශ්න කියලා. හරි එයාගේ ගෙදර පුතේ ගෙදර ප්‍රශ්න තියෙන එක තමයි වැඩියෙන්ම වැඩ කරන්න ඕනේ. හරි මේ ක්ලාස් එකේ ක්ලාස් ෆීස් එක දෙන්න වැඩියෙන්ම සල්ලි ගෙවන අමාරුවෙන් සල්ලි ගෙවන එක නා තමයි පුතේ මේ පන්තියේ වැඩියෙන්ම වැඩ කරන්නේ. වැඩ කරන්න ඕනේ හරිනම්.
ඒ මොකද එයාට තමයි මේ සල්ලි වල මේ ගෙවන එකේ වටිනාකම තේරෙන්නේ. දැන් අපි පන්ති වල ෆ්‍රී කාඩ්ස් දීලා තියෙනවනේ. ඒක අපි හොඳටම දැකලා තියෙන දෙයක් තමයි පුතේ. මේ පන්තියේ ෆ්‍රී කාඩ්ස් දෙන්න කට්ටිය ගොඩක් ඉන්නවනේ පුතේ. උන්ගෙන් සාමාන්‍යයෙන් ඇත්තටම රිසල්ට්ස් ආවට පස්සේ රිසල්ට්ස් කියන්නේ එන්නේ පුතේ ඊටාම අඩු ප්‍රමාණයක්. අවුරුදු දෙකමාරක් අපි ෆ්‍රී උගන්වනවා විතරක් නෙමෙයි මං ඒ දරුවෝ වෙනුවෙන් වියදනුත් කරනවා. ඒ වියදනුත් කරනවා කියන්නේ ටියුට් පව ගහලා දෙන්නේ මමනේ. හරි. එහෙම අයගෙන් හැබැයි ඉතාම කුඩා ප්‍රමාණයක තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ. ඒතර මම මේ කතාව කිව්වේ වෙන දෙයකට නෙමෙයි. හරි එතකොට මේ පන්ති බොහොම අමාරුවෙන් සල්ලි ගෙවන කෙනා ඉන්නේ. එයාට තමයි ඔක වැඩිම වටිනාකම තේරෙන්න ඕනේ. මොකද එයාගේ තමයි ගෙදර ප්‍රශ්න ගොඩක් තියෙන. දැන් හිතන්න අම්මා තාත්තගේ ප්‍රශ්න හරි මොනවා හරි ප්‍රශ්න මොනවා හරි වෙන්න පුළුවන් පුතේ. හැබැයි ඒක හොඳට තේරුම් ගනිලා ඒ වගේන් ඕවර්කම් වෙන්න තියෙන වැදගත්ම ලේසිම ක්‍රමය. හරි එකක් තමයි මේ මොහොතේ පුතේ ඔයා මේ ප්‍රශ්න ගැන හිතා ඉන්නව වෙනුවට ඔයා ඉගෙන ගන්න උත්සාහ කරන්න ගියාම ඔයාට වෙන දේවල් හිතන්න නෑනේ. ඔයාට තියෙනවා කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ මැත්ස් ප්‍රශ්න තියෙනවා. ඔයාට ඒවා කරන්න පුළුවන්. එතකොට ඒව ගැන හිතා ඉන්නවා අර මොකක් හරි එකක් ගැන ඉතින් කල්පනා කර කර ඉතින් පුතේ හරි ඉන්නවා. මොන ලබ්බක්ද ඉතින්. ඉතින් ඔයාට ඒක විසඳන්න පුළුවන් නම් විසඳන්න. කල්පනා කරලා වැඩක් නෑනේ. ඒ ඇත්තනම මේ අර මොලේ කියනවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේම තමයි ඔය තින්කින් වලටත් ගියාපන් පස්සේ ඇබ්බැහි වෙනවා. දුකක් හිතෙන්න ගත්තොත් අනේ ඒක ගැන හිත අර අඬන්න පුළුවන් මාසයක් විතරනේ. අර සතුටු හිතෙන්න ගත්තහමත් එහෙමයි. ආස හිතෙන දෙයකට ආයෙත් ඉතින් ඇබ්බැහි වෙවි හිතන්න පුළුවන් නේ. අන්නෝක හින්දා තමන්ම ඩිසිප්ලින් එක තියාගන්න තමන්ට මොකද්ද වෙන්න ඕනේ කියලා. ඒක ආයේ කිසිම හේතුවකට වැටෙන්න දෙන්න එපා. ඕක හොඳම දේ තමයි ඔයා මොකක් හරි ලියා ගන්න. ඔයාට හිතුණා නම් දැන් මේ වෙලාවේ වැඩ කරන වෙලාවේ මම මේ කියන කතාව අහලා අර මටත් පුළුවන් වෙද්ද දැන් මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් වෙන්න නේ. අර මම මේ කියන දේවල් අහලා ඔයාට හිතෙනවා නම් ඔයාට හිතෙනවා නම් වැඩ කරන්න ඕනේ කියලා දැම්ම එක ලියා ගනින්. හරි ලියාගනි මට මෙහෙම හිතුණා මං අද ඉඳන් මෙහෙම හිතුණා ඊට පස්සේ ඔයා කරන්න බැරි වෙන වෙලාවෙ හිතහල්ලා මම මෙහෙම හිතපු එකෙක් නේද මේ කියලා. අයි දැන් ලියලානේ තියෙන්නේ අර වෙලාවෙ හිතුණ එක. ඉතින් ආයෙ ඊට පස්සේ එක එකනාගෙන් යවන්න එපා එක එකනාගෙන් අහන්න එපා. මේක කන්ටිනියු කරන්න නැත්තම් පුතේ ඔයාලට මෙතෙන් දෙන්න ලේසි නෑ. හරි සතියක් වැඩ කරලා මොටිවේට් නැතුව ඉඳලා ආයෙ සතියක් වැඩ කරලා මෙන්න මෙතෙන් එන්න පුළුවන් වෙයි. හරියටම කරන කෙනා කන්ටිනියුවස් මෙතෙන් එන්න ඕනේ පුතේ. කන්ටිනියුවස් වැඩ කරන්න ඕනේ. තේරුණා නේද? හරි.